මම මේ කියලා දෙන්නේ ඔයාගේ ෆෝන් එකෙන් කොහොමද මේ Exynos account එක හදාගන්නේ කියලා. ඉතින් ඔයා PC එකෙන් නම් account එක හදන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට මේ ස්ටෙප් ටික ෆලෝ කරන්න පුළුවන් වෙනවා. description එකේ නැත්නම් comment box එකේ මේ link එක මුලින්ම click කරලා මම මේ කියන විදිහට ස්ටෙප් ටික ෆලෝ කරලා ඔයාට account එක set up කරගැනීමේ හැකියාව තියෙනවා. right. ඉතින් මේ වගේ site එකකට තමයි ඔයාට එන්න පුළුවන් වෙන්නේ. ඔයාගේ ෆෝන් එකේ එහෙම නැත්නම් ඔයාගේ desktop එකේ ඔයාගේ laptop එකේ ඕනම තැනකින් ඔයාට මේ account එක set up කරගන්න පුළුවන් මම මේ කියන විදිහටම. ඉතින් මෙතන ඔයාට මුලින්ම බලා ගන්න පුළුවන් වෙනවා මේ site එකේ registration button එක. ඉතින් මේ register කියන button එක click කරලා ඔයාට මේකේ registration form එක fill කරලා account එක set up කරගන්න පුළුවන්. ඉතින් account එක මේ විදිහට set up කරලා ඔයාගේ trading account එකේ ඇතුලේ තවත් ගොඩක් වටින settings ටිකක් හදා ගන්න ඕනේ. ඉතින් account එක මේ වගේ පොඩි simple step එකකින් ඔයාට set up කරන්න බෑ. ටිකක් වැදගත් settings ටිකක් හදාගෙන මේක verify කරගන්න අවශ්‍යයි. හරි. ඉතින් මෙන්න මේ වගේ ඔයාට verification එකක් කරන්න වෙයි. ඉතින් මේක ඔයාට සාර්ථකව තමත් කෙටි වෙලාවකින් කරගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා create an account කියන එක තමයි select වෙලා තියෙන්නේ. ඉතින් ඔයාගේ මේ sign in කියන එක select වෙලා තිබුණොත් එහෙම ඔයා මේ create an account කියන option එක click කරලා ඔයාට account එක set up කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මුලින්ම ඔයාලට පුළුවන් ඔයාගේ email address එක මෙතෙන්ට submit කරගන්න. ඉතින් ඔයා මේ සඳහා අලුත්ම email එකක් තියෙනවා නම් ගොඩක් වැදගත් වෙනවා. කලින් වෙනත් දේවල් වලට ඒ කියන්නේ ඔයා වෙනත් ඔයාගේ email ලබා ගන්න දීපු නැති අලුත් email එකක් තියෙනවා නම් ගොඩක් වැදගත්. ඒකට හේතුව ඔයා මේ account එක set up කරලා මේකට ඔයාගේ මුදල් එහෙම නැත්නම් ඔයාගේ ඩොලර් නේ මේක deposit කරන්න. ඉතින් ඔයාගේ මේ මුදල් වලට ආරක්ෂාවක් තියෙන්න ඕනි. ඉතින් ඒ නිසා ඔයා මේ සඳහාම ඊමේල් එකක් set up කරගන්න ඕන නම් හොඳයි. ඉතින් එහෙම නැත්නම් මීට කලින් ඔයා වෙනත් අයට share කරපු නැති ඊමේල් එකක් තියෙනවා නම් ඔයාට ඒක use කරන්න පුළුවන්. ඊට පස්සේ password එකක් ඔයාට ඊට යටින් add කරන්න පුළුවන්. ඉතින් password එක add කරද්දී ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා characters 8ක් 15ක් අතර ඔයා මේක අනිවාර්යයෙන්ම add කරන්න ඕනි. ඒ වගේම මේකට simple letters capital letters අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි. ඒ වගේම අනිවාර්යයෙන්ම number එකක් තියෙන්න ඕනි. ඉතින් numbers කීපයක් ඔයාට මේකට add කරන්න පුළුවන්. ඒ වගේම special characters ඒ කියන්නේ අර dollar mark එක at එක මේ වගේ symbol ඔයාට මේකට add කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වගේ දේවල් use කරලා mix කරලා හොඳ strong password එකක් ඔයාට මේකට set up කරලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ යටින් ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා මේ ටික් මාක් එකක් on කරන්න තියෙනවා. ඉතින් අනිවාර්යයෙන් මේ ටික් මාක් එක on කරගන්න ඕනි. ඉතින් මේ ටික් මාක් එකත් on කරලා ඔයාට register වෙන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයාට මේක account එකක් හදන්න තවත් option එකක් තියෙනවා. ඉතින් මේ Google තියෙනවනේ. ඉතින් මේ Google කියන එක click කරපුවම ඔයාගේ browser එකේ මේ වෙද්දි ඔයා log වෙලා ඉන්න Google accounts ටික ඔයාට මෙතෙන්දි පෙන්නනවා. ඉතින් ඔයාට Google account එකක් හරහා account එකක් set up කරගන්න පුළුවන්. ඉතින් මේක පොඩි step එකකින් ඔයාට කරන්න පුළුවන්. ඉතින් මේ option දෙකෙන්ම ඔයාට account එක set up කරගැනීමේ හැකියාව තියෙනවා. අපි දැන් account එක හදාගෙන තියෙන නමුත් අපි තවත් ගොඩක් settings මේක set up කරගන්න ඕනේ. account එක verify කරගන්න ඕනේ. මෙතන උඩින්ම ඔයාට notification එක බලා ගන්න පුළුවන් වෙනවා complete profile කියලා. ඉතින් මේ වගේ notification එකක් තිබ්බේ නැත්නම් මේ වම් පැත්තේ උඩ තියෙන lines 3 click කරලා ඔයාට මෙන්න මේ menu එක open කරගන්න පුළුවන්. මේකේ පහළට ආවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා set in icon එකක්. ඉතින් මේක click කරන්න මේකේ උඩින්ම ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා profile කියලා. හරි. ඉතින් ඔයා මේක click කරගන්න. මේක click කරාට පස්සේ ඔයාගේ profile එක open වෙනවා. මේකේ මුලින්ම account එක යටතේ status එක not verified කියලා තමයි පෙන්නන්නේ. ඉතින් අපි account එක verify කරගන්න ඕනේ. මේකෙන් ටිකක් පහළට ආවට පස්සේ ඔයාට complete now කියලා කහපාට බටන් එකක් තියෙනවා. ඉතින් ඔයා මේක click කරගන්න. මේක click කරාට පස්සේ අපේ account එක verify කරන option එකට පළවෙනි option එකට මුලින්ම යන්න පුළුවන්. මෙතන account එක verify කරන්න step 3ක් තියෙනවා. ඉතින් මුලින්ම ඔයාට get started කියන option එක click කරන්න පුළුවන්. ඉතින් මෙතන අපේ email address එක ඒ වගේම අපේ personal information add කරන්න ඕනේ. මේ වගේ ගොඩක් දේවල් add කරන්න අවශ්‍යයි. මුලින්ම ඔයාට කරන්න අවශ්‍ය වෙන්නේ email එක verify කරන එක. ඒ කියන්නේ ඔයා මේක හදන්න use කරපු email එකට දැන් code එකක් එනවා. මේ code එක ඔයා මෙතන type කරගන්න අවශ්‍යයි. ඉතින් මේ code එක ඔයා මෙන්න මේ විදිහට type කරගන්න. ඉතින් number 6ක් තියෙන code එකක් තමයි ඔයාටත් එන්නේ. ඉතින් ආවෙ නැත්නම් ඔයාට ආයෙත් ඒක resend කරගන්න පුළුවන්. ඉතින් code එක හරියට type කරාට පස්සේ ඔයාට දෙවෙනි step එකට යන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ profile information add කරගන්න පුළුවන් වෙනවා. complete now කියන මේ කහපාට යටින් තියෙන button එක click කරාට පස්සේ මුලින්ම ඔයාගේ first name එක add කරන්න අවශ්‍යයි. ඊට පස්සේ ඔයාගේ last name එක add කරන්න අවශ්‍යයි. ඉතින් මතක ඇතුව ඔයා ගාව තියෙන document එක ID card එකේ driving license එකේ passport එකේ මෙන්න මේ වගේ document එක තියෙන විදිහටම first name last name ඇතුළත් කරන්න අවශ්‍යයි. ඒ වගේම ඔයාගේ birthday එකත් හරියටම මෙතන ඇතුළත් කරන්න ඕනි. ඉතින් පහලින් ඔයාගේ country එක add කරන්න එනවා. ඉතින් ඔයා ඉපදිච්ච රට ඔයා මෙතනින් select කරලා ගන්න පුළුවන්. ඉතින් මේ arrow එක click කරලා ඔයාට ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ gender එක මෙතනින් select කරගන්න male ද female ද කියලා. යටින් ඔයාගේ address එක හරියටම ඔයා මෙතනින් add කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් continue කියන button එක click කරගන්න. ඉතින් මේ විදිහට ඔයාගේ මේ details ටික හරියට save කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මතක ඇතුව ඔයා ගාව තියෙන document එකේ තියෙන විදිහටම මේ details add කරන්න අවශ්‍යයි. ඊට පස්සේ මෙන්න මේ වගේ ඔයාගේ options ටිකක් එනවා. ඉතින් ප්‍රධාන වශයෙන් මෙතනින් ඔයාගේ trading සම්බන්ධව experience එක, ඔයාගේ knowledge එක, ඒ වගේම ඔයාගේ income එක, ඔයා trade කරන්න එන්නේ ඇයි? එහෙම නැත්නම් ඔයාගේ trading වල පරමාර්ථය මොකක්ද? ඒ වගේම ඔයා trading වලට මොන වගේ ඩොලර් ප්‍රමාණයක් සාමාන්‍යයෙන් invest කරනවද? ඉතින් මේ වගේ දේවල් තමයි ඔයාගෙන් අහන්නේ. ඉතින් ඔයාලට මම මේ select කරන විදිහටම මේ questions ටිකට answer ටික select කරගන්න හැකියාව තියෙනවා.
රයිට්. ඉතින් අන්තිම ස්ටෙප් එකේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා ඔප්ෂන්ස් එක මත මේ ටික් මාක් ඔන් කරන්න. ඉතින් මේ ටික් මාක් තුනම ඔයාලට ඔන් කරන්න අවශ්‍යයි. ඉතින් ඊට පස්සේ යටින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා සබ්මිට් කියලා බටන් එකක්. දැන් ඔයාලට පුළුවන් මේ බටන් එක ක්ලික් කරගන්න. රයිට්. ඉතින් දැන් අපි පළවෙනි ස්ටෙප් එකේ වගේම දෙවෙනි ස්ටෙප් එක ෆිල් කරලා ඒවා සක්සස් වෙලා තියෙන්නේ. දැන් තුන්වෙනි ස්ටෙප් එකේ අපේ මොබයිල් ෆෝන් නම්බර් එක වෙරිෆයි කරන්න අවශ්‍යයි. ඉතින් ඔයා මේ විදිහට යූස් කරන ඔයාගේ ෆෝන් එකේ මේ විදිහට තියෙන ෆෝන් නම්බර් එකක් ඔයා මෙතනින් ඇඩ් කරන්න අවශ්‍යයි. ඉතින් ඊට පස්සේ ඔයාගේ ෆෝන් නම්බර් එකට එනවා කෝඩ් එකක්. ඒ කෝඩ් එක ඔයා මෙතෙන්ට ටයිප් කරගන්න අවශ්‍යයි. ඉතින් මෙතන confirm phone number කියන ඔප්ෂන් එක යටින් ඔයාට කෝඩ් එකක් එනවා අංක 6ක්. ඉතින් මෙතෙන්දිත් one time කෝඩ් එකක් එන්නේ. ඉතින් ඔයාට පුළුවන් මේක මෙතෙන්ට හරියටම ටයිප් කරගන්න. රයිට්. ඉතින් කෝඩ් එක ඔයා හරියට ටයිප් කරාට පස්සේ මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන verify identity now කියන කහ පාට බටන් එකට ඔයා මෙතනින් ටච් කරගන්න. ඊට පස්සේ ඔයාගේ details මෙතනින් පෙන්නනවා. මුලින්ම ඔයාගේ නම පෙන්නනවා. ඉතින් මේක ඔයාට හරියද කියලා මෙතනින් check කරගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයාට name එක edit කරගන්නත් පුළුවන්. ඊට පස්සේ upload document කියන option එක click කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ඔයාට tick mark එකක් දාන්න වෙනවා. ඉතින් මේ tick mark එක on කරගන්න. ඉතින් මෙතනින් මේකේ privacy notice එකක් තියෙනවා. ඔයාට කියවලා බලන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වගේ දේවල් ගොඩක් වෙලාවට කියවලා ඔයාට තේරුම් ගන්න අපහසු නම් ට්‍රාන්ස්ලේට් කරලා හරි බලන එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඉතින් ඊට පස්සේ සබ්මිට් ඩොකියුමන්ට් කියන එක ක්ලික් කරන්න. දැන් ඔයාලට මුලින්ම ඔයාගේ රට උඩින් සිලෙක්ට් වෙලා ඉතින් ඒකත් වැරදියට තිබ්බොත් ඔයා ඒක හරියට සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙන්න මේ arrow එක ක්ලික් කරලා ඔයාට අදාළ රට ඔයාට මෙතනින් සිලෙක්ට් කරගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාගේ ඩෙන්ටිටි ඩොකියුමන්ට් එක මෙතනින් සිලෙක්ට් කරන්න පුළුවන්. ඔයාට තියෙන પાස්පෝර්ට් එකක්ද එහෙම නැත්නම් ඩ්‍රයිවිං ලයිසන්ස් එකක්ද එහෙම නැත්නම් ඔයාගේ ඩෙන්ටිටි කාඩ් එකද එහෙම නැත්නම් රෙසිඩෙන්ට් පර්මිට් කියලා තවත් ඩොකියුමන්ට් එකක් ඔයාට මෙතනින් ඇඩ් කරන්න පුළුවන්. ඉතින් ඔයාට ගාව මේ විදිහට තියෙන ඔයාගේ ඩොකියුමන්ට් එක ඔයා මෙතනින් සිලෙක්ට් කරන්න. ඊට පස්සේ මෙතනින් පහළට ආවට පස්සේ ඔයා ඩොකියුමන්ට් එකේ ෆොටෝ එකක් ගන්න අවශ්‍යයි. ඉතින් ඒක කොහොමද ගන්නෙ කියලා ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතන පෙන්නලා දීලා තියෙනවා හොඳ ක්ලියර් විදිහට ෆොටෝ එක තියෙන්න අවශ්‍යයි කියලා. ඒ වගේම මේකේ තියෙන ඩීටේල්ස් පැහැදිලිව කියවන්න පුළුවන් විදිහේ ඔයා කැප්චර් කරගන්න ඕනි. ඒ වගේම මේකේ ෆොටෝ එක ක්වොලිටි වෙන්න ඕනි. කෝනර්ස් කැපෙන්න බෑ. මේ වගේ හොඳ ක්වොලිටි ෆොටෝ එකක් අරන් ඔයාට ෆ්‍රන්ට් සයිඩ් එකේ බෑක් සයිඩ් එකේ ෆොටෝස් දෙකක් ඔයාට මෙතෙන්ට අප්ලෝඩ් කරලා සබ්මිට් කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාට කලින් ගත්ත ඩොකියුමන්ට් තියෙනවා නම් ඔයාට මීඩියා කියන ඔප්ෂන් එකට ගිහිල්ලා ඔයාට ඒක ඇඩ් කරගන්න පුළුවන්. රයිට්. ඉතින් දැන් මම ඩොකියුමන්ට් එක අප්ලෝඩ් කරලා තියෙන්නේ. මෙතන පෙන්නනවා විනාඩි 3ත් 7ත් අතර කාලයක් ගත වෙනවා කියලා මේ ඩොකියුමන්ට් එක සබ්මිට් වෙන්න. ඉතින් මම මේ ටික එඩිට් කරන්නේ. අපි බලමු මොන වගේ කාලයක් ගත වෙයිද කියලා මේ ඩොකියුමන්ට් එක සබ්මිට් වෙන්න. රයිට්. ඔයාලට පේනවා තප්පර ගානකින්ම මේ ඩොකියුමන්ට් එක අපිට වෙරිෆයි කරගන්න පුළුවන් වෙනවා. ඉතින් all set කියලා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. දැන් ඩිපොසිට් කරලා ට්‍රේඩ් කරන්න පුළුවන් කියලා තමයි මෙතනින් පෙන්නන්නේ. ඉතින් ඔයාලට පේනවා දැන් ඔක්කොම වෙරිෆයිඩ් කියලා වෙන්නනවා. ඒක account එක සම්පූර්ණයෙන්ම වෙරිෆයි වෙලා තියෙන්නේ. ඔයාටත් මේ වගේ ඊටම පහසුවෙන්ම account එක වෙරිෆයි කරගන්න පුළුවන් වෙනවා. මම මේ කියන ස්ටෙප් ටික follow කරොත්. අපි trading account එකක් දැන් setup කරගන්න අවශ්‍යයි. මේ විදිහට ඔයාට trading account එකක් setup වෙලා නැත්නම් ඔයා ඒක setup කරගන්න ඔයාට අවශ්‍ය නම් demo account එකකුත් මෙතනින් setup කරගන්න පුළුවන්. මේක උඩටම ඇවිල්ලා ඔයාලට මෙතන ට්‍රේඩින් ඔප්ෂන් එක යටතේ my account කියලා තියෙනවනේ. ඉතින් මේක ක්ලික් කරන්න. ඉතින් මේ වෙද්දි මගේ ට්‍රේඩින් account එකක් setup වෙලා තියෙනවා. ඉතින් ඔයාලට අවශ්‍ය නම් ට්‍රේඩින් account එකක් setup වෙලා නැත්නම් ඔයාලට පුළුවන් මෙතන උඩම open account කියලා තියෙනවනේ. මෙන්න මේක උඩ ක්ලික් කරගන්න. මෙතනින් ඔයාලට අවශ්‍ය නම් demo account එකක් එහෙම නැත්නම් real account එකක් මේ ඕනම account එකක් ඔයාලට මෙතනින් setup කරගන්න පුළුවන්. මෙතන accounts කිහිපයක්ම තියෙනවා. මුලින්ම standard account එකක් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මේකේ minimum deposit එක, ඒ වගේම spread එක, maximum leverage එක, commission මේ දේවල් ඔයාලට පැහැදිලිව බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතන තවත් ඔප්ෂන් එකක් තියෙනවා ස්ටෑන්ඩඩ් ෆෙන්ඩ් කියලා. ඉතින් මේකෙත් මිනිමම් ඩිපොසිට් එක 10යි. ඒ වගේම ස්ප්‍රෙඩ් එකක් තියෙනවා පිප්ස් 0.3.1. ඉතින් ඒ වගේම ප්‍රෝ කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ප්‍රෝ කියන එක අපිට යූස් කරන්න පුළුවන්. ඉතින් මේකේ මිනිමම් ඩිපොසිට් එක විදියට ඩොලර් 200ක් තමයි පෙන්වන්නේ. ඒ වගේම රෝ ස්ප්‍රෙඩ් එකේ මිනිමම් ඩිපොසිට් එක විදියට ඒකේ ඩොලර් 200යි. ඉතින් මේකේ කමිෂන් එකක් තමයි ගන්නෙ. ස්ප්‍රෙඩ් එක 0, කමිෂන් එක ඩොලර් 3.5ක ප්‍රමාණයක් ගන්නවා. ඒ වගේම 0 කියලා තවත් ආට account එකක් setup කරන්න පුළුවන්. ඉතින් මේකෙත් මිනිමම් ඩිපොසිට් එක ඩොලර් 200යි. මේකේ කමිෂන් එක 0.05 විදියට පෙන්වන්නේ. ඒ වගේම ස්ප්‍රෙඩ් එක 0. ඉතින් මෙතන ඔයාලට කැමති account එකක් setup කරන්න පුළුවන් වෙනවා. ඔයාගාව ඩිපොසිට් කරන්න තියෙන amount එක අනුව ඔයාලට account එක setup කරන්න පුළුවන්. ඒ වගේම ස්ප්‍රෙඩ් එක එහෙම නැත්නම් කමිෂන් මේ වගේ දේවල් බලලත් ඔයාලට මෙතනින් account එකක් තෝරගන්න පුළුවන්. ඉතින් account එක මෙතනින් තෝරගෙන යටින් continue button එක click කරාට පස්සේ ඔයාලට account එකක් select කරගන්න පුළුවන්. මුලින්ම demo account එකක්ද එහෙම නැත්නම් real account එකක්ද ඔයාලට අවශ්‍ය කියලා ඔයාලට උඩින්ම select කරගන්න හැකියාව තියෙනවා. හරි. ඉතින් මෙතනින් ඔයාලට අවශ්‍ය account එකේ type එක demo account එකක්ද real account එකක්ද කියලා select කරලා පහලින් currency select කරන්න අවශ්‍යයි. ඉතින් මතක ඇතුව මෙතන USD එහෙම නැත්නම් United States Dollar කියන එක select කරන්න. ඒ වගේම දැන් මම මේ select කරේ demo account එකක්. ඒ කියන්නේ අපිට trading practice වෙන්න පුළුවන් මේ demo account එකේ. ඉතින් ඔයාලට මෙතනින් කැමති balance එකක් add කරන්න පුළුවන්. $500,000ක් ඕනම ප්‍රමාණයක් ඔයාලට මේකට add කරන්න පුළුවන්.
ඒවගේම නික්නේම් එක රොයිස් ප්‍රෙඩ් කියල් පෙන්න්නනවා. ඉතින් මෙතන මැක්සිමම් ලෙවරේජ් එක වා එකට 500 කියන එක දාගන්න ප්ලට්ෆෝර්ම් එක MT4 එකත් වාට යූස් කරන්න පුළුවන් MT5 එකත් යූස් කරන්න පුළුවන්. ඉතින් මම නම් MT5 කියන එක තමයි දාන්නේ. ඊට පස්සේ පහලින් වාට පුළුවන් පාස්වර්ඩ් එකක් සෙටප් කරගන්න. ඉතින් පාස්වර්ඩ් එක සෙටප් කරද්දී කොහොමද පාස්වර්ඩ් එක අපි හදාගන්න අවශ්‍ය කියලා ඒ යටින් තියෙන රිකමෙන්ට්ස් ටික වාට කියවලා බලන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ විදිහට වාට පාස්වර්ඩ් එකක් හදාගෙන ඒක වාට අවශ්‍ය නම් ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහලා තියාගන්න සේව් කරගන්න. ඊට පස්සේ create account කියන ඔප්ෂන් එක වාට ක්ලික් කරලා ඔයාගේ account එක මෙතනින් සෙටප් කරන්න පුළුවන්. ඉතින් මේ වගේම ඔයාට දැන් අපි demo account එකක් හැදුවේ real account එකත් හදාගන්න අවශ්‍යයි. ඉතින් real account එකට තමයි අපි deposit කරන්නේ. ඉතින් එහෙම නැතුව අපිට trade කරන්න බෑ. ඉතින් ඒ නිසා ඔයාට කලින් විදිහටම open account option එකට ගිහිල්ලා මෙතනින් ඔයාට account එකක් තෝරගෙන කැමති account එකක් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට real account එකක් හදාගන්න පුළුවන් වෙනවා. මේ යට continue button එක click කරන්න. අපි මුලින්ම හැදුවේ demo account එකක්. ඉතින් මේ click කරලා දැන් ඔයාට මේ උඩින්ම real කියන එක select කරන්න. ඊට පස්සේ ඔයාට currency එක, ඒ වගේම nickname එක, maximum leverage එක, platform එක, password එක මේ වගේ details ටිකක් විතරයි submit කරන්න තියෙන්නේ. කලින් පෙන්නපු කියලා දීපු විදිහටම ඒ details ටික submit කරලා ඔයාට real account එකක් මෙතනින් හදාගන්න පුළුවන්. හරි. ඉතින් මේ වගේ පොඩි ක්‍රම වලින් ඔයාට account එකක් set up කරගන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද deposit කරන්න කියලා. ඉතින් payment and wallet option එක යටතේ deposit button එක පෙන්නනවා. ඉතින් මේක ක්ලික් කරන්න මේකේ ලංකාවේ ඉඳන් ගොඩක් ක්‍රම වලින් අපිට ඕනම පහසුම ක්‍රම වලින් ඩිපොසිට් කරගන්න පුළුවන් වෙනවා. මුලින්ම Binance Pay එක තියෙනවා. ඉතින් මේක යටතේ instant කියලා තියෙනවා. සමහර විනාඩි 30ක් වගේ ගත වෙනවා කියලා තියෙනවා. ඉතින් ඒ වගේම bank transfer තියෙනවා, Bitcoin, Ethereum, Neteller, ඒ වගේම Skrill එක, අනිකුත් ක්‍රිප්ටෝ කරන්සි. ඉතින් මේ වගේ ගොඩක් ක්‍රම වලින් අපිට ඩිපොසිට් කරන්න පුළුවන්. ඉතින් මුලින්ම ඔයාට Binance Pay එකෙන් කියන එක මම සිලෙක්ට් කරන්නම්. ඉතින් අනිකුත් ක්‍රම වලින්මුත් පුළුවන්. Binance Pay එකෙන් කරන්න ඕන ඔයාලට Binance account එකක් තියෙන්න ඕනේ. ඔයාගේ ෆෝන් එකේ Binance app එක තියෙන්න ඕනේ. ඉතින් මේක ක්ලික් කරන්න. ඊට පස්සේ යටින් ඔයාගේ account කීපයක් හදාගෙන තියෙනවා නම් deposit කරන්න අවශ්‍ය account එක select කරගන්න. ඊට පස්සේ ඔයාගේ amount එක, ඔයාට deposit කරගන්න අවශ්‍ය amount එක මේ amount කියන තැනින් type කරගන්න ඕනේ. ඉතින් හරි. ඉතින් මේ වගේ amount එකක් මම දාගන්නවා. ඊට පස්සේ යටින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා continue කියලා බටන් එකක්. මේක ඔයා ක්ලික් කරගන්න. දැන් ඔයා හරියට බලන්න details ටික හරියද කියලා. ඊට පස්සේ ඔයාලට ඒක confirm කරගන්න පුළුවන් වෙනවා. මේ යට තියෙන බටන් එක ක්ලික් කරලා. ඉතින් ඊට යටින් ඔයාලට free එක 0යි කියලාත් පෙන්නනවා. දැන් ඔයාගේ Binance app එක open වෙනවා. ඒ වගේම ඔයාගේ Binance එකේ තියෙන balance එක මේ වගේ දේවල් ඔයාලට මෙතනින් පෙන්නනවා. යටම deposit now කියන option එක ක්ලික් කරලා ඊටමත් පොඩි step එකකින් ඔයාලට මේ XNF එකට deposit කරන්න පුළුවන්. ඉතින් මේ Binance Pay එකෙන් මම deposit කරේ. අනිකුත් ක්‍රම වලිමුත් ඔයාලට deposit කරන්න පුළුවන්. ඒ වගේම මෙතන withdraw කරන්නත් ඔයාලට පුළුවන්. ඉතින් withdraw කරන්න අවශ්‍ය වෙන්නේ ඔයා deposit කරපු method එකෙන්ම තමයි. ඉතින් මෙතන withdrawal කියන එක ක්ලික් කරාම ඔයාලට කලින් අපි දැක්ක methods ටික මෙතන බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක recommend කරලා තියෙනවා ශ්‍රී ලංකා bank transfer කියලා. ඉතින් ඒ වගේම යට USDT TRC20 කියන network එකෙන් ඔයාලට deposit withdraw කරන්න පුළුවන්. ඉතින් මතක ඇතුව ඔයා deposit කරපු method එකෙන්ම ඔයාලට withdraw කරගන්නත් පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේ limit එක, ඒ වගේම ඔයාලට withdraw එක එන්න ගත වෙන කාලය, free එක, මේ වගේ ගොඩක් දේවල් ඔයාලට යටින් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම වම් පැත්තේ උඩ තියෙන lines තුන ක්ලික් කරලා එන menu එකෙන් ඔයාලට මේක economic calendar, ඒ වගේම permanent trader කෙනෙක්ට අවශ්‍ය වෙන අනිකුත් economic calendar, ඒ වගේම trading calculator, මෙන්න මේ වගේ ඔයාලට අවශ්‍ය tools මෙතනින් use කරන්න පුළුවන්. මේ සම්පූර්ණයෙන්ම ඔයාලට free use කරන්න පුළුවන්. ඉතින් ගොඩක් හොඳ options ඔයාලට මේ broker හරහා ලබා ගැනීම හැකියාවක් තියෙනවා.